සංසුන් සුසුම්ද කැළඹී ඇයිද මොකදැයි ඇහුවා රාගයේ චන්ද්‍ර ඇඟුමන් රණ්ඩු කෙරුවා මං කෙසේ කොයිලසේ මුමුණ මේ ශෝක ගීතේ කවුරුවත් දන්නේ නෑ මං දැන්. හෙලෝ කොහොමද ඔයාලා හැමෝටම? ඔයාලත් මගේ channel එකට ඔයාලා හැමෝම ආදරෙන් එකතු කරගන්නවා. ඒ වගේම ඔයා මගේ channel එකට අලුත් කෙනෙක් නම් ඔයාවත් ආදරෙන් සාදරයෙන් මගේ channel එකට එකතු කරගන්න ගමන් මගේ videos බලන ඔයා මගේ channel එක subscribe කරලා නැත්නම් මාව subscribe කරලා ටිකටම මාත් එක්ක එකතු වෙන්න කියලා ආදරෙන් ඉල්ලනවා. හරි, අපි දැන් යමු අද මම මොකද්ද මගේ වීඩියෝ එකෙන් අරගෙන ආවේ කියලා බලන්න. මම අරගෙන ආවේ මේ පටන් ගත්තු අලුත් ජනවාරි මාසයේ මම කොහොමද ප්ලෑන් කරගත්තේ සහ මම කොහොමද මොටිවේට්ව මගේ මාසෙ පටන් ගත්තේ කියලා. ඉතින් මම හැම මාසයක් පටන් ගද්දිම ඔයාලට මාස ප්ලෑන් කරගන්න වීඩියෝස් අරගෙන එනවා. ඉතින් මම අගෝස්තු මාසේ කොහොමද මගේ වැඩ ටික මැනේජ් කරගන්න ගමන් මගේ බිසි ලයිෆ් එකත් එක්ක මගේ ප්ලෑනින් එක හදාගත්තේ කොහොමද කියලා. 2026 අවුරුද්ද හෙමින් අපිට නොදැනුවත්වම ගෙවිගෙන යනවා. ඉතින් අපි අවුරුද්ද පටන් ගන්නකොට අපේ goals අපි achieve කරන්න හිතාගෙන හිටපු දේවල් මේ වෙනකොටත් achieve කරලා නැත්තම් ඔයා බය වෙන්න එපා. 2026 අවුරුද්ද තාම ඉවර නැහැ. අපිට තව මාස ගාණක් තියෙනවා අපේ ඉලක්ක අරමුණු ජය ගන්න. මාසයක් පටන් ගන්නකොටම අපි ප්ලෑන් කරන විදිහටම අපේ මාසය අපිට ගත කරගන්න බැරි වෙන්න පුළුවන්. ඔයාට වගේම මටත් එහෙමයි, මට වගේම අනිත් අයටත් එහෙම වෙන්නවා. මොකද අපි අසනීප වෙන්න පුළුවන්. අපිට අපි ජොබ් එකක් කරනවා නම් අපිට හදිසි වැඩ වැටෙන්න පුළුවන්. ඒ වගේම ඔයා ඉගෙන ගන්න කෙනෙක් නම් ඔයාලට හදිසි එක්සෑම් වැටෙන්න පුළුවන්. ඒ වැඩ හින්දා අපි ප්ලෑන් කරගත්ත විදිහටම අපිට අපේ මාසේ, ඒ කියන්නේ අපේ අරමුණ ඉලක්ක ජය ගන්න බැරි වෙන්න පුළුවන්. අපිට ඒව achieve කරගන්න බැරි වෙන්න පුළුවන්. හැබැයි අපි ඒවා සාධාරණීකරණය කරගෙන ඒව හැම අමතක කරලා ඒව යට ගහලා හිටියොත් අපිට කවදාවත් අපේ ඉලක්ක අරමුණු ජය අරගෙන මේ අවුරුද්ද සාර්ථක අවුරුද්දක් කරගන්න බෑ. ඒ මග යන ඉලක්ක තවත් ශක්තිමත් විදිහට අපි ඒව පසුපස හඹා යන්න ඕන. ඉතින් එහෙම හඹා යන ගමනේ අපිට අනිවාර්යෙන් ප්ලෑන් එකක් තියෙන්න ඕන. ඒ ප්ලෑන් එක මාසෙටම එකපාර හදන්න ඕනි කියලා එකක් නැහැ. ඔයාලට පුළුවන් ඔයාලගේ ප්ලෑන් එක ඩේලි, වීක්ලි, ඒ කියන්නේ ඔයා මේ දවසට මේ ටික ඉවර කරනවා, ඔයා පාඩම් කරන කෙනෙක් නම් ගොඩක් හොඳයි ඩේලි ඔයාට ප්ලෑන් එකක් හදා ගන්නවා නම් මම මෙන්න මේ විදිහට මාසිකව මගේ ප්ලෑන් එකත් හදාගෙන මම ඩේලිත් මගේ වැඩ ටික මගේ මේ දවස් මේ වැඩ ටික කරනවා, මේ දවස් මෙන්න මේ ටික කරනවා, මේ වෙලාවට නැගිටිනවා, මේ ටයිම් මේ වෙලාවෙ ඉඳන් මේ වෙලාව වෙනකම් මම මේ වැඩේ කරනවා. ඒ කියන්නේ මම ෆුල් ටයිම් ජොබ් එකක් කරනවා. මගේ ජොබ් එක 7:00-6. ඉතින් ඒ ජොබ් එක ඉවර වෙලා මම ස්මෝල් බිස්නස් වගේක් හැන්ඩල් කරගෙන යනවා. ඒ ටික කරනවා. මම වීඩියෝ කන්ටෙන්ට් ක්‍රියේට් කරනවා. ඒ වගේම FB එකට වීඩියෝ අප්ලෝඩ් කරනවා, TikTok එකට වීඩියෝස් අප්ලෝඩ් කරනවා. ඒ වගේ ගොඩක් දේවල් කරනවා. ඉතින් මම මේ දේවල් කරන්නේ මගේ මේ මට වගේම ඔයාලටත් ලැබිලා තියෙන පැය 24 ඇතුළත. ඉතින් මම හිතනවා ගොඩාක් දෙනෙක්, ඒ කියන්නේ ගොඩාක් ගෑනු ළමයි මේ වෙනකොට ස්මෝල් බිස්නස් කරනවා. යාළුවා ජොබ් කරන ගමන් ස්මෝල් බිස්නස් කරනවා. එතකොට ස්ටඩි කරන ගමන් ස්මෝල් බිස්නස් කරනවා. ඉතින් ඇත්තටම ගොඩාක් සතුටුයි ගෑනු ළමයි ගැන මට. මමත් එහෙම කෙනෙක් නිසා. හරි, ඒ විදිහට ඔයාලා ඉගෙන ගන්න කෙනෙක් නම් ඔයාලට පුළුවන් දවස ගානේ ප්ලෑන් එකක් කරන්න. ඒ කියන්නේ ඔයා උදේ නැගිට ගමන් ටයිම් එකත් එක්කම ඔයා වෙනදාට නැගිටින්නේ වෙනදා නැගිටින වෙලාවට වඩා පැයක් වෙලාසල නැගිට්ටොත් ඔයාට ඔයාගේ දවස ලස්සනට ප්ලෑන් කරගෙන ඔයා හිතනවටත් වැඩිය ඔයාගේ දවස ලස්සන කරගන්න පුළුවන්. කාර්යක්ෂමව ඔයාගේ දවස ඉවර කරගන්න පුළුවන්. ඔයා දවස ඉවර වෙලා ඇඳට ගිහින් කල්පනා කරොත් අද මම මේ දවසේ මොනවද කරේ කියලා ඔයා වෙනදා නිදි ඇහැරෙන වෙලාවටම ඇහැරිලා ඔයාගේ වැඩ ටික කලබලෙන් කරනවට වඩා ඔයා එක දවසක් නැගිටලා බලන්න. ඔයා නැගිටින වෙලාවට කලින් නැගිටලා ඔයාගේ වැඩ ටික ප්ලෑන් කරලා ටයිම් එකත් එක්ක ප්ලෑන් කරලා ඔයා මම කියනවට කරලා බලන්න. ඔයාට ඒ දවස ඔයාගේ ඔයා මේ තරම්
ගත කරපු දවස් වලින් කාර්යක්ෂමම දවස වෙයි. ඒ විදිහට ඔයා සතියක් කරන්න අමාරුයි. පටන් ගන්නෙද්දි හැම දෙයක්ම අපිට කරන්න අමාරුයි. හැබැයි ඔයා සතියක් ඒ වැඩේ එක දිගට කන්ටිනියු කරොත් ඔයාට ඒක ඒක කරන්න නැතුව ඉන්න බෑ. අපිට සතිය යන්නේ හරියට අපි දෙයක් පුරුදු වෙන. ඒ සතිය ඇදගෙන ගියොත් ඊටු ටික අපිට ඒ පුරුද්ද දිගටම කරගෙන යන්න පුළුවන්. මේ විදිහට මම මගේ අගෝස්තු මාසේ ප්ලෑන් කරලා මම Google Sheet එකකුත් අප්ඩේට් කරගන්නවා. මොකද ඒක ඇත්තටම ගොඩක් වටිනවා. ඒ කියන්නේ මමත් මේක අලුතෙන් තමයි try කරන්න පටන් ගත්තේ. මම ගිය මාසේ ඉඳන් වගේ තමයි මේක හරියටම කරන්න පටන් ගත්තේ. ඇත්තටම මට හිතෙනවා ඒක ඇත්තටම ගොඩක් හොඳ වැඩක් කියලා. ඒක කරගෙන යනකොට ඒක අවසානයේ තේරෙනවා. ඊට පස්සේ මම මගේ මාසෙත් ප්ලෑන් කරලා මගේ ස්කින් කෙයා, මගේ හෙයා කෙයා, ඊට පස්සේ මගේ රූම් ක්ලීනින් වල ඔක්කොම කරලා මම මගේ අලුත් මාසේ ලස්සනට පටන් ගන්න රෙඩි වෙන විදිහ තමයි මම අද මේ ලොග් එකෙන් ඔයාලට අරගෙන ආවේ. ඉතින් මගේ වීඩියෝ එකත් එක්ක එකතු වෙන ඔයාලා හැමෝටම ගොඩක් ස්තුතියි. තවත් දවසක ලස්සන වීඩියෝ එකකින් හම්බ වෙනකම් පරිස්සමින් සතුටින් ඉන්න.